ආත්මරුවේ හාමුදුරුවෝ කිව්වා හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ. අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න පටන් අරන් ජනප්‍රිය වෙන්න පටන් අරන් අදට ගෙවිලා තියෙන්නේ ඕයවල් දෙකයි. අපි අහලා කියනවා නේද ලස්සන සින්දුවක්. පූජාසනේ ඔබ හිනවා. ඔබට පුදන මේ ලෝකෙමයි හෙට ඔබට රේව නැගිටියි. අපේ ලොකු හාමුදුරුවෝ අපිට උගන්වන එකක් තමයි. උන්වහන්සේලා මතක තියා ගන්න ඕනේ. වඳින අත් දෙකෙන්ම නෙමෙයිද මිනිස්සු බෙල්ල මිරිකන්නේ. අර කියනවා නේද පූජාසනේ හින්දුවා ඔබට මේ ලෝකයමයි නේ. ඒවා හරි මේ කැට තියලා කියන්න පුළුවන් ඒවා හොඳේ. හාමුදුරුවෝ බණ කිව්වා. ආසාවෙන් මිනිස්සු අහන්න ගියා. තව එකක් හාමුදුරුවන්ගේ පන්සලට camera.lk කී අයියා ලක්ෂ 70ක යක්කඩ දුන්නා. එක තැනක මම දකින්න රත්තරන් වටාපතක් දෙනවා. මේ රත්තරන් වටාපත. මේ බොහොම දුවනාවේ මේ සියල්ල රත්තරණින් සකස් කරලා දෙන්නේ. ඔය දිනේ වගේ එක දෙයක් හරි එහා මෙහා වෙච්ච කියලා දැක්ක ගමන් ඔතනින් එක්කෙනෙක් හරි මේ සෝෂල් මීඩියා වල අනිත් පැත්තට තියෙනවා. ඒ අලුත් එක්කෙනෙක් කරලියට ඇවිල්ලා පරලොව නෑ දෙවියෝ නෑ කියලා කියන අලුත් එක්කෙනෙක් දැන් ඇවිල්ලා කරලියට. එතකොට කොච්චර මේ මිනිස්සු මේවා නිසා නොමග යනවද? සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය. අපායේමයි නතර වෙන්නේ. එක Facebook එකක මෙන්න මේ විදිහට ඔබ වහන්සේට ආමන්ත්‍රණය කරලා තියෙනවා. සිංහල බෞද්ධයන්ට ළමයි හදන්න එපා කියමින් කතෝලිකයන්ගේ ළමයි ඉඹ මාකටින් පස්සේ හතර වටේ දුවන කත්නෝරුවේ ගංජාකාරයා. මතකද හන්තානේ හාමුදුරුවෝ හන්තාන හදන්න දඟලනකොට මාරගේමක් දෙන හාමුදුරුවෝ හොඳයි. හදාගෙන වැඩ ටික කරනකොට හාමුදුරුවන්ට කියන්න ගත්තා හාමුදුරුවෝ මේ සල්ලි හොයන්න කරන වැඩ. වань යන කොහින් හරි බස් එකේ වුණත් කවුරු හරි ෆෝන් එකේ TikTok වීඩියෝ එකක් හරි දකිනවද නැද්ද හාමුදුරුවෝ කියක් අහනවා. ඕකෝයි විදිහටම වෙනස්. හේතුව තමයි අපේ ලංකාව කියලා කියන්නේ ඉන්නේ. එහෙම උනේ නැත්නම් හාමුදුරුවෝ තව අවුරුදු දෙකක් විතර ගංගොඩවිල සෝමහිමි වගේ හිටියොත් මම මේ කන කපාලා. එච්චර කාලයක් ඉන්න බෑයි වෙන දෙයක් හින්දා නෙවෙයි අපේ සෝෂල් මීඩියා. අනිවාර්යෙන් කත්මරුව හාමුදුරුවන්ට ওই කතාව අහන්න වෙනවා. හාමුදුරුවා මේ වැඩේට කියලා අපි තරම් පිටියා. අපි ඒත් මොකුත් කීවේ නෑ. ගොඩක් මිනිස්සු ගිහින් බණ අහපු හින්දා කියලා. ඔයාලම අපි මොකද